මගේ නම වත්සලා. බැංකු නිලධාරිනියක් විදිහට මගේ රැකියාව මට විශාල තෘප්තියක් ගෙන දුන්නා. මගේ සැමියා වන අනුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක්. විවාහයෙන් පස්සේ අපි පදිංචි වුණේ පිළියන්දල. නිස්කලංක පලාතක පිහිටි අනුරලගේ මහගෙදරයි. මේ ගෙදර හිටියේ අනුරගේ අම්මයි, එයාගේ බාලම මල්ලී වුණු සේනකයි විතරයි. මම අපේ අම්මගේ එකම දරුවා නිසා මට සහෝදරයෙක් හිටියේ නැහැ. සේනක මල්ලී මගේ ජීවිතයට ආවේ මට නොමැතිව තිබුවේ සහෝදරයාගේ හිඩැස පුරවන්නාක් වගේ. සේනක මල්ලී මන්දබුද්ධික තත්වයකින් පෙළුණත් බැලූ බැල්මට ඒ බව කාටවත් හඳුනාගන්න බැරි තරමටම ඔහු සාමාන්‍ය පෙනුමකින් හිටියා. ඔහු 3 වෙනි පන්තියට විතරයි පාසල් ගිහින් තිබුණේ. ඔහුගේ නිදහස් වගකීම් රහිත ජීවිතය මට පුදුමයක් වුණා. මම ඔහුට විශේෂ කරුණාවකින් සහ අවධානයකින් සැලකුවා. මුලින්ම මගේ මේ සැලකිල්ල ගැන අම්මා බයින් හිටියත් ටික දවසකින් ඈත් සතුටු වුණා. අනුරගේ දුරස්වීම සහ වත්සලාගේ තනිකම. විවාහයෙන් අවුරුද්දක් ගෙවෙද්දී අපේ ජීවිතේ විශාල වෙනසක් සිද්ධ වුණා. අනුරට බදුල්ලට ස්ථාන මාරුවක් ලැබුණා. එයාට සතියේ පුරාම එහි නැවතිලා වැඩ කරන්න සිද්ධ වුණා. ගෙදර ආවි සෙනසුරාදා රැට ඇවිත් ඉරිදා හවසට ආපහු යනවා. අනුර එන ඒ කෙටි දින දෙක මට ඉතා වටිනා වුණා. හැබැයි එයා දුර ගමනක් සහ වෙහෙසකර සතියක සේවයකින් පස්සේ ආපු නිසා ගොඩක් වෙලාවට හිටියේ අධික ලෙස මහන්සියෙන්. අප දෙදෙනා අතර තිබුණු සමීප බව ටිකෙන් ටික අඩු වුණා. ඔහු මානසිකව ඈත් වෙන බවක් මට දැනුණා. මගේ ජීවිතේ විශාල හිස්තැනක් නිර්මාණය වෙමින් තිබුණා. ඒ නිසාම අනුර නැති මේ කාලය තුල මට රැකියාවට යන්න ස්කූටරයක් ගන්න සිද්ධ වුණා. මම හවසට බොහෝ වෙලාවට හන්දියෙන් සේනක මල්ලිව දාගෙන ආවා. සේනකගේ අහිංසක සමීපත්වය. අනුර නැති මේ කාලය තුල මායි මල්ලි හරිම සමීප වුණා. එයා වැඩි කතා කරන්නේ නැති වුණත් එයාගේ නිහඬ පැවැත්ම මගේ හුදකලාව මගහරවා ගන්න ගොඩක් උදව් වුණා. මම එයාට සැලකුවේ සහෝදර සෙනෙහසකින් විතරයි. දවසක් මම සේනකව බයිසිකලේ දාගෙන එද්දී වෙනදාට වඩා එයා මගේ පිටුපසින් හේතු වෙලා හිටියා. මම එයාට අවධානයක් දුන්නේ නැත්තේ එයාගේ තත්වය නිසා ලෝකයේ දකින්න වෙනස් ආකාරයකට බව මම දැනගෙන හිටිය නිසායි. ගෙදර ඇවිත් බලද්දී එයාගේ මුහුණේ වෙනදාට වඩා කලබල ගතියක් තිබුණා. ඊළඟ දවස්වලදී මට දැනුණා එයා තුල අමුතු වෙනසක් සිදුවෙමින් පවතින බව. මම නිවසේ වැඩ කරන වෙලාවට එයා එක එල්ලේ මා දිහා බලාගෙන ඉන්නවා. ඒ බැල්මේ තිබුණේ කුමන හෝ නොතේරෙන උනන්දුවක් වගේ දෙයක්. රහසිගත සෙනෙහස සහ දුරකථන සිදුවීම. ටික දවසකින් සේනක මල්ලි මගෙන් දුරකථනයක් ඉල්ලුවා. මම එයාට චීන දුරකථනයක් අරන් දුන්නා. එයා හරිම සතුටින් සින්දු ඇහුවා. හන්දියේ යාළුවෝ එක්ක ඉඳලා එයා අලුත් සින්දු දාගෙන එනවා. දවසක් හවසට මම විහිළුවට වගේ එයාගෙන් ඇහුවා, "දැන් කෙල්ලෝ කී දෙනෙක් සෙට් වෙලාද කියලා?" එයා ලැජ්ජාවෙන් නැඹුරුණා. අම්මා මේක අහලා මට තරවටු කළත් සේනක අම්මට බැනලා මට සහයෝගය දැක්වුවා. එයා කවදාවත් අම්මට එහෙම කතා කරන්නේ නැහැ. එයා මට දක්වන මේ විශේෂ සැලකිල්ල මගේ හිතට පුදුමයක් ගෙනාවා. ටික දවසකින් මම සේනකගේ දුරකථනය අරන් බැලුවා. එහි කුඩා ළමුන්ගේ ක්‍රීඩා වීඩියෝ වගේම පවුලේ අය එකට ඉන්න සතුටු අවස්ථා තියෙන වීඩියෝ කීපයක් තිබුණා. මට ක්ෂණිකව වැටහුණා ඔහු ආදරය හා අවධානය සොයන බව. එයා මේ වීඩියෝ බලන්නේ පවුලේ උණුසුමක් හොයාගෙනයි කියලා මට තේරුණා. මම මේ වීඩියෝ එයාගෙන් අහලා තව හොඳ වීඩියෝ දාලා දුන්නා. එයා මට ස්තුති කරලා මගේ දිහා බැලුවේ ඊට වඩා වෙනස් විදිහටයි. ඔහුගේ ඇස්වල තිබුණේ විශාල විශ්වාසයක්. කේන්තිය සහ දයානුකම්පාව. දිනක් මම සේනකව බයිසිකලේ දාගෙන එද්දී කවරදාකවත් නැති විදියට ඔහු අත් දෙක මගේ ඉන දෙපැත්තෙන් දමා තදින් අල්ලා ගත්තා. මම කලබල වුණා. "අතාරින්න මල්ලි" කියා මම තරවටු කළා. "මට කොහොම යන්න ආසයි. මම දැක්ක පොඩි ළමෙක් බයිසිකලේ ගියේ ඔහොමයි" ඔහු කීවා. "ඔර පොඩි ළමෙක් නෙමෙයිනේ" මම පිළිතුරු දුන්නා. මගේ හිතේ දැඩි කේන්තියක් ඇති වුණත් මම හිතුවේ ඔහු කුඩා දරුවෙකු මෙන් හැසිරෙන බවයි. මම වේගයෙන් බයිසිකලේ පැදවුවා. ඊට පස්සේ දවස් දෙකක් මම ඔහුව බයිසිකලෙන් ගෙනාවේ නැහැ. මම හන්දියට යාම නතර කළා. ඊට පස්සේ ඔහුට හොඳටම අසනීප වුණා.
උණ ගත්තා සනීප වුණේ නැහැ. මම ඔහුගේ කාමරයට ගිහින් ඇඳෙන් වාඩි වෙලා මොකද මේ කියලා ඇහුවම ඔහු නිශ්ශබ්දව හිටියා. අක්කමට ආදරේ නැහැ. ඒකනේ මාව බයිසිකලේ දාගෙන ආවේ නැත්තේ. ඔහු දුකෙන් කිව්වා. යාළුවෝ විහිළු කර ඇති බවත් ඒ මානසික පීඩනයෙන් උහුට උණ හැදී ඇති බවත් මට වැටහුණා. මගේ කේන්තිය මොහතකින් දයානුකම්පාවක් බවට පත් වුණා. දැන් ලෑස්ති වෙන්න අපි රවුමක් යමු කියා මම කීවා. අපි පාළු හරියක් ළඟදී යද්දී මල්ලි ඇහුවා මටත් පොඩි ළමයි වගේ අල්ලගෙන යන්නද කියලා. මම ඔහුට අවසර දුන්නා. ඔහු නැවතත් මගේ ඉන වටේ අත් දමා තදින් අල්ලා ගත්තා. ඒ මොහොතේ ඔහුට අවශ්‍ය වූයේ ආරක්ෂාව පමණක් බව මට තේරුණා. මල්ලිගේ උපන්දිනය ළඟා වුණා. ඔහු මගෙන් අමුතු තෑග්ගක් ඉල්ලුවා. අද බයිසිකලේ නැතුව බස් එකේ වැඩට යන්න ඔහු බල කළා. මම බස් එකේ ගියා. මට දහඩිය දැම්මත් මේක මල්ලිගේ අහිංසක නාඩගමක් බව මට වැටහුණා. ඉදා හවස මම ගෙදර එන විට මල්ලි මට තේ එකක් ගෙනත් දුන්නා. තෑග්ග මොකද්ද කියා ඇසූ විට ඔහු මට කියන්න ලැජ්ජයි කීවා. මම ඔහුට ඇස් බැඳ ගන්න කීවා. ඔහු ලේන්සුවකින් මගේ ඇස් දෙක තදින් බැඳා. දැන් අත් දෙක උස්සන්න කියා ඔහු කීවා. මට දැනුනේ මගේ කොණ්ඩෙට මලක් ගහන බවයි. ඔහු මගේ ඇස් ලිහුවා. මම ඔහුට තදින් බදාගෙන සිපගත්තා. ඔහුත් මගේ ඇඟ වටින් අත් දමා මාව තදින් බදාගත්තා. මල්ලි මම ඔයාට ගොඩක් ආදරේ. ඔයා මගේ නැති සහෝදරයා වගේ. මම හැමදාම ඔයා ළඟ ඉන්නවා කියා කීවා. ඔහු මගේ නොතේරෙන සෙනෙහස තුලින් තමාට අහිමි වූ පවුලේ උණුසුම සොයා ගන්නට උත්සාහ කරන බව මට තේරුණා. අවසාන තීරණය සහ නවගමන. එදා සවස ඔහු පළමු වරට ඔහුගේ හිතේ තිබූ තනිකම යාළුවන් විසින් කරන ලද විහිළු සහ ඔහුට නොතේරෙන ලෝකය ගැන කතා කළා. ඔහුට අවශ්‍ය වී තිබුණේ සැබෑ සහෝදර බැඳීමක් පමණක් බව මට වැටහුණා. මම අනුරට දුරකථනයෙන් කතා කරලා මල්ලිගේ තත්වය ගැන සියල්ල විස්තර කළා. අනුර මේ කිසිවක් දන්නේ නැහැ. මම තීරණය කළා මේ නිවසේ අහිමි වූ සෙනෙහස නැවත ගැනීමටත් අනුරගේ අවධානය නැවත ලබා ගැනීමටත් උත්සාහ කරන්නට. මගේ ආදර කතාව දැන් පටන් ගන්නේ අනුරව නැවත දිනා ගැනීම සහ සේනකට සැබෑ සහෝදරියක් වීම යන අභියෝගයන් දෙකත් සමගයි. කොහොමද යාළුවනේ කතාව? ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ රසබර කතාවක් අරගෙන තවත් දවසක එන්නම්. ඔබට සුබ දවසක්.